ආයිබෝවන් කෙනි මඩල YouTube නාලිකාවට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අපි අද මීන ලග්න හිමියන් ගැන විතරක් ටිකක් කතා කරමු. මේ ඇත්තටම ගොඩක් වෙලාවට අපිට පේනව නේද? ලෝකේ ඉන්න කරුණාවන්තම අනුන්ගේ දුක දැක්කාම ඉක්මනින්ම උණු වෙන මිනිස්සු ටිකක් අපේ වටේ ඉන්නවා කියලා. ඔව් අනිවාර්යෙන්ම. ඒ වගේන යයි තමයි නිතරම වගේ මානසිකව සහ ශාරීරිකව ගොඩක්ම වෙහෙසටපත් වෙලා ඉන්නේ. අන්න ඒකයි. ඉතින් ඇයි මෙයල මේ තරම් වෙහෙසන්නේ කියන එක ගැන අද අපි කතා කරනවා. අපේ අවධානය යොමු වෙන්නේ රාශි චක්‍රයේ 12 වැනි ඒ වගේම අවසාන ලග්නය වෙන මේ මීන ලග්න වෙතටයි. මේක නිකම්ම ලක්ෂණ ලයිස්තුවක් කියවනවට වඩා ඔව් අපි බලන්න ඕනේ මේ අධික සංවේදීකම පිටිපස්සේ තියෙන යාන්ත්‍රණය හරියටම කොහොමද වැඩ කරන්නේ කියලා. හරියටම හරි. ඉතින් මේ ප්‍රවේශයේ ඊටාම වැදගත් මීන ලග්නය ගැන කතා කරද්දී අපි මේ කතා කරන්නේ සමාජයේ ඉන්න වඩාත්ම ආධ්‍යාත්මික සහ අద్භූත පුද්ගලයන් කොටසක් ගැනයි. ඇත්තටම අර ජල මූලද්‍රව්‍යයට අයිතිවීමත් මේකට බලපානවා නේද? අනිවාර්යයෙන්ම ජල මූලද්‍රව්‍යයට අයත් වෙන්නේ ඒ වගේම බ්‍රහස්පති එමත් නැත්නම් ගුරු ග්‍රහයා විසින් පාලනය කරන මේ රාශිය අන්තරායකර මට්ටමේ කරුණාවකින් පිරුණු මිනිසුන් බිහි කරනවා. අන්තරායකර මට්ටමේ කරුණාව. ඔව්. මොකද අද අපි මේ සාකච්ඡාවෙන් පැහැදිලි කරගන්නවා මේ මෘදු බව ඕන්ගේ ලොකුම ශක්තිය වගේම ඕන්ගේ ලොකුම දුර්වලතාවයේ බවටත් පත්වෙන්නේ ඇයි කියලා. ඒක මාර කතාවක්. හරි අපි මුලින්ම ඕන්ගේ මේ සංවේදීතාවය ගැනම කතා කරමුකෝ. මට මේ අයව දකිද්දී නිතරම මතක් වෙන්නේ හරියට නිකන් අර හැංගීම් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නැති මිනිසු කොටසක් කියලායි. ඒ කියන්නේ ඉමෝෂනල් ඉමියුන් සිස්ටම් එකක් නැහැ වගේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් අනුන්ගේ ප්‍රශ්නයක් දිහා යම්කිසි දුරකින් ඉඳලා බලන්න. ඒ කියන්නේ අපේ මනසට ඒ දුක ඇතුළු වෙන ඒක වළක්වන පෙරණයක් එහෙම නැත්නම් ෆිල්ටර් එකක් අපිට තියෙනවා. ඒක නම් ඇත්ත. හැබැයි මීන ලග්න හිමියන්ට අන්න ඒ පෙරණය නැහැ වගේ නේද? ඔවුන්ගේ මනසේ දොරවල් හැමතිස්සෙම ඇරිලා තියෙන්නේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ හැඟීම් දුක සතුට මේ හැමදේම ඒ අය ඊටාම ඉක්මනින් තමන්ගේ ඇතුළට උරා ගන්නවා හරියට ස්පොන්ජ් එකක් වගේ. ওই ප්‍රතිශක්තිකරණ පද්ධතියේ උපහැරණේ ඊටාම නිවැරදි. මේකට ප්‍රධාන හේතුව තමයි මීන ලග්නය අර අපි කලින් කිව්වා ජල මූලද්‍රව්‍යයට අයත් වීම. ජලයේ ස්වභාවය තමයි ඕනෑම හැඩයකට හැඩ ගැසෙන එකනේ. හරියටම හරි. ඕනෑම හැඩයකට හැඩ ගැසීම සහ ඕනෑම දෙයක් තමන්ට දිය කර ගැනීම තමයි ජලයේ හැටි. ඒ වගේම මේ ලග්නේ පාලනය කරන බ්‍රහස්පති. ජ්‍යොතිෂයට අනුව බ්‍රහස්පති කියන්නේ යම් දෙයක් පුලුල් කරන, ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් කරන ග්‍රහයා. එතකොට අර සංවේදී බව තවත් ලොකු කරනවා. ඔව්. මේ ජල මූලද්‍රව්‍යයේ තියෙන සංවේදී බව බ්‍රහස්පති විසින් සීමාවක් නැතුව පුලුල් කරනවා. හැබැයි මෙතනදී මතුවෙන වඩාත් සිත්ගන්නා කාරණය තමයි ඔවුන්ගේ මේ සංවේදීතාවයට පිටුපස තියෙන ඉව. එහෙමත් නැත්නම් ඉදිරියේදී සිදුවෙන්න යන දෙයක් ගැන කල්තියා දැනීමේ පුදුමාකාර සහජ හැකියාවක් මේ අයට පිහිටලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් වචනයක්වත් කියන්න කලින් මනස කියවන්න පුළුවන්. හරියටම. ඒ එන කිනාගේ ඇට්ලාන්තියේ තියෙන කම්පනය එහෙමත් නැත්නම් වයිබ් එක කියවන්න උන්ට පුළුවන්. පොඩ්ඩකින් එතන ලොකු පරස්පරයක් තියෙනව නේද? ඒ මොකද්ද? දැන් එක පැත්තකින් ඔබ කියනවා උන්ට මේ අద్భుත ඉවක් තියෙනවා මනස කියවන්න පුළුවන් කියලා. හැබැයි අනිත් පැත්තෙන් අපි දකිනවා මේ මීන ලග්න හිමියන්ම තමයි සමාජයේ ඉන්න කපටි මිනිස්සුන්ට අහුවෙන්නේ. ඔව්. Tamanට හානියක් වෙනවා කියලා දැන දැනත් අර උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ මේ අයමයි. ඉතින් ඔවුන්ට අර 6 වෙනි සංවේදනයක් තියෙනවා නම් ඇයි ඔවුන්ට බැරි ඒ කපටි මිනිස්සුන්ව ඈතින් ඉද්දී මඳුරගෙන අයින් වෙන්න? අන්න එතන තමයි මේ ලග්නේ තියෙන ගැඹුරුම මානසික අර්බුදය තියෙන්නේ. ඔවුන් ඒ කපටි මිනිස්සුන්ව අඳුරගන්නේ නැතුව නෙවෙයි. ඇත්තටම. ඒ කියන්නේ ඔවුන් දන්නවා මේ ඉන්නේ රවට්ටන්න කියලා. පැහැදිලිවම දන්නවා ඔවුන්ගේ අර ඉවහරහා ඊටාම පැහැදිලිව දකිනවා මේ එන පුද්ගලයා Tamanව රවට්ටන්නයි හදන්නේ කියලා. ඉතින් ඇයි අයින් වෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ඔවුන්ගේ හදවතේ තියෙන අර බ්‍රහස්පතින්ගෙන් ලැබුණු අපරිමිත කරුණාව. ඔවුන් හිතනවා මේ මිනිස්සයා මේ තරම් නරක වෙන්නේ නැත්තේ එයාගේ ජීවිතේ මොකක් හරි ලොකු අඩුවක් වේදනාවක් තියෙන නිසා වෙන්නේ නැති කියලා. අම්මෝ ඒක මාර සිතුවිල්ලක් නේ. ඔව්. ඔවුන් හිතනවා මම යාට ආදරය කරලා උදව් කරලා යාව යහපත් කෙනෙක් කරන්නම් කියලා. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ බුද්ධියට වඩා අනුන්ව සුවපත් කිරීමට හීලින් කියන අරමුණට මුල් තැන දෙනවා. ඒක ඇත්තටම භයානකයි නේද? ඒ කියන්නේ අනුන්ව හදන්න ගියෙන් තමම අනතුරට දාගන්නවා. ඔව් ගොඩක් වෙලාවට ඒක තමයි වෙන්නේ. මේ අභ්‍යන්තර ගැටුම අනිවාර්යයෙන්ම ඔවුන්ගේ බාහිර පෙනුමටත් බලපානවා ඇති නේද? මොකද මම නිරීක්ෂණය කරලා තියෙනවා මීන ලග්න හිමියන්ට හරිම සුවිශේෂී ශාරීරික ලක්ෂණ තියෙනවා. මොන වගේ ලක්ෂණද ඔබ දැකලා තියෙන්නේ? විශේෂයෙන්ම ඔවුන්ගේ දැස් හරියට නිතරම සිහින දකින ස්වභාවයක් ගන්න අර ගැඹුරු විශාල දැස් තමයි ඔවුන්ට තියෙන්නේ.
බැලු බැල්මටම හරිම අහිංසක ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. ඒක නම් ඇත්ත. ඒ වගේම කතා බහ කරද්දී පවා ඊටමත් මෘදු සංසුන් හඬක් තමයි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. ඔව්. ඔය අහිංසක පෙනුමෙන්නේ ඔවුන්ගේ මනස බොහෝ වෙලාවට මේ භෞතික ලෝකේ නැති නිසායි. ඒ කියන්නේ වෙන ලෝකික ඉන්නේ. හරියටම. මේ රළු යථාර්ථයේ තියෙන වේදනාවන් දරා ගන්න බැරි වුණාම ඔවුන් නිතරම තමන්ගේම පරිකල්පනා ලෝකයකට, ෆැන්ටසි වර්ල්ඩ් එකට මනසින් ගමන් කරනවා. අර දැස්වල තියෙන සිහින දකින්න ස්වභාවය එන්නේ ඒකෙන්. ඔව්. ඔවුන් ඒ වෙලාවෙත් අභ්‍යන්තරයෙන් වෙනත් සුන්දර ලෝකයක ජීවත් වෙන නිසා මේ පෙනුමෙන්නේ. ඒ වගේම ශාරීරිකව ගත්තොත් මේ අය ගොඩක් වෙලාවට මධ්‍යම ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියනවා. හැබැයි වයසට යද්දි ටිකක් මහත් වෙනව නේද? අන්න හරි. වයසට යද්දි තරමක් තරබාරු වීමේ ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. මේකට ජෛව විද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. ඒ මොකද? එකක් තමයි ජල රාශියක් නිසා සිරුරේ තරල රඳවා ගැනීමේ water retention හැකියාව වැඩි. අනිත් කාරණේ තමයි අර මම කලින් කිව්ල වටපිටාවේ මිනිස්සුන්ගේ හැඟීම් සහ ආතතිය දරාගෙන ඉන්න එකේ ප්‍රතිඵලය. ඒ කියන්නේ මානසික පීඩනය නිසා කෑම කනවා. ඔව් මනසට දැනෙන පීඩනය සමනය කරගන්න උන් ආහාර කෙරෙහි යොමු වෙන්න. අපි comfort eating කියන්නේ. අන්ද ඒකට වැඩි ඉඩක් තියෙනවා. ඉතින් මේ තරම් හැංගීම් කන්දරාවක් හිතේ හිර කරගෙන ඉන්න එක ලේසි නැහැනේ. ඒක කොහොම හරි පිට වෙන්න ඕන. මට හිතෙනවා වුන් කලාවට මේ තරම් නැඹුරු වෙන්න අන්නේ නිසයි කියා. ඒක ඊටාම නිවැරදි නිගමනයක්. Tamange ඇතුලේ තියෙන මේ ගැඹුරු හැඟීම් සාමාන්‍ය වචන වලින් ප්‍රකාශ කරන්න බැරි වුණාම ඔවුන්ට ඒකට වෙනත් භාෂාවක් ඕන වෙනවා. ඒ භාෂාව තමයි මේ කලාව. හරියටම හරි. කලාව කියන්නේ ඔවුන්ගේ හැඟීම් මුදාහරින ආරක්ෂිතම මාර්ගය. සංගීතය, චිත්‍ර, රංගනය සහ ලේඛනය වගේ නිර්මාණශීලී ක්ෂේත්‍රවල මීන ලග්න හිමියන් අතිශයින්ම සාර්ථක වෙන්නේ අන්නේ නිසයි. සල්ලි බලාගෙන කරනවා නේද? කොහෙත්ම නැහැ. ඔවුන් නිර්මාණයක් කරන්නේ හුදෙක් මුදල් බලාගෙන නෙවෙයි. ඒක ඔවුන්ගේ ආත්මයේ ප්‍රකාශනයක් විදිහටයි. ඒ වගේම ඔවුන් සතුව අර මානසිකව සහ ශාරීරිකව අන් අයව සුවපත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. හීලින් පවර් එකක්? ඔව්. තමන්ගේ කලාවෙන් එමත් නැත්නම් හුදෙක් කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහගෙන ඉන්නලා ඒ කෙනාව මානසිකව සුවපත් කරන්න උන්ට පුළුවන්. ඒ කියන්නේ උපදේශනීය වෛද්‍ය විද්‍යාව වගේ අංශවලට මෙයයි මාර විදිහට ගැලපෙනවා. අතිශයින්ම ගැලපෙනවා. ඒක හරිම අපූරුයි. හැබැයි අපි ආයමත් අර ප්‍රායෝගික ලෝකයට ආවොත් මේ තරම් හොඳ මිනිස්සුන්ට ජීවිතයේ ලොකුම අභියෝගය එල්ල වෙන්නේ තමන්ගේම තීරණ ගැනීමේ හැකියාවෙන් නේද? ඔව් ඒක ලොකු ගැටලුවක්. තමන්ට අවාසියක් වෙන වෙලාවකදීවත් කාටවත් නෑ කියන්න බැරි එක ලොකුම දුර්වලතාවයක් නේද? මෙතනදී අපි තේරුම් ගත යුතු ජ්‍යොතිෂමය මූලධර්මයක් තියෙනවා. මීන ලග්න කියන්නේ ද්විස්වභාව රාශියක්. ඩුවල් නේචර් කියන්නේ. අර සංකේතේ මාළු දෙන්නෙක් ඉන්නේ ඒකද? අන්න හරි. මේකේ සංකේතය දිහා බැලුවොත් ඔබට පෙනෙයි මාළුන් දෙන්නෙක් ලණුවකින් ගැට ගහලා දෙපැත්තකට පිහිනන්න උත්සාහ කරනවා. ඒක නිකම්ම චිත්‍රයක් නෙවෙයි එහෙනම්. කොහෙත්ම නෑ. මේකෙන් නිරූපණය වෙන්නේ මීන ලග්න හිමියන්ගේ ආන්තර මනසේ තියෙන සදාකාලික ගැටුමයි. එක මාළුවෙක් ඉහළට ඒ කියන්නේ අධ්‍යාත්මික සහ පරිකල්පනා ලෝකයට පිහිනන්න උත්සාහ කරනවා. එතකොට අනිත් මාළුවා? අනිත් මාළුවා පහළට. ඒ කියන්නේ මේ භෞතික ප්‍රායෝගික ලෝකයේ යථාර්ථය වෙට පිහිනන්න හදනවා. අම්මෝ ඒ කියන්නේ නිතරම හිතයි මොළයයි අතර එහෙමත් නැත්නම් යථාර්ථයයි ෆැන්ටසියයි අතර යුද්ධයක් තියෙනවා. පැහැදිලිවම තීරණයක් ගන්න ගියාම මේ දුවිස්වභාවය නිසා ඔවුන් නිතරම දෙගිඩියාවෙන් පසු වෙන්නේ. හිත එකක් කියනවා මොළය තව එකක් කියනවා. ඔව්. එක පැත්තකින් තර්කානුකූල මනස කියනවා මේ වැඩේ ප්‍රායෝගික නැහැ. මේකෙන් අයින් වෙන්න කියලා. හැබැයි අනිත් පැත්තෙන් උන්ට සංවේදී හදවත කියනවා නෑ මේක කරන්න ඕනේ නැත්තම් අනිත් අයට රිදෙයි කියලා. ඒටි මේ ගැටුම හරිම පීඩාකාරී ඇතිනේ. කොහොමද මේගොල්ලෝ මේක දරාගන්නේ? මේ ගැටුම කොයිතරම් පීඩාකාරීද කිව්වොත් ප්‍රායෝගික ප්‍රශ්නවලට කෙලින් මුහුණ දෙනව වෙනුවට ඔවුන් යථාර්ථයෙන් පලා යන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ escapism. ඔව්. ප්‍රශ්නයක් ආවම ඒක විසඳනව වෙනුවට නිදාගන්න, තනි වෙන්න, එහෙම නැත්නම් අර කලින් කිව්වා ෆැන්ටසි ලෝකයට ගිහින් හැංගෙන්න උන් උත්සාහ කරනවා. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක් නේද? ඔව්. මේ නිසාම පොඩි දේවල් ගැන පවා වුවමනාවට වඩා හිතන ඕවර් තින්කින් පුරුද්දක් උන්ට තියෙනවා. මේ පලායාමේ ස්වභාවය සහ නැහැ කියන්න බැරිකම කොහොමද මේ අයගේ ආදරේ සම්බන්ධතාවලට බලපාන්නේ? මම අහලා තියෙන විදිහට ආදරයේදී මීන ලග්න හිමියන් කියන්නේ ආදරය යනු ආත්මීය බැඳීමක් කියලා විශ්වාස කරන අය. ඒක ඇත්ත. ඕන ආදරය දකින්නේ හරිම ගැඹුරු විදිහකට. සහකරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතය මොනවත් පරිත්‍යාග කරන්න සූදානම් පිරිසක් නේද මේ? ආදරයේදී ඔවුන්ගේ කැපකිරීම ඊටාම උත්තරීතරයි. හැබැයි ඒකම තමයි ඔවුන්ගේ ලොකුම විනාශයටත් පාර කපන්නේ. ඇයි?
ඔවුන්ට සම්බන්ධතාවලදී නිසි සීමාවන්, ඒ කියන්නේ boundaries තබා ගැනීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. තමන්ගේ සහකරුවා කොතරම් වැරදි කළත් මොනතරම් මානසිකව හෝ ශාරීරිකව වද දුන්නත් ඔවුන්ට සමාව දෙනවා. අර කලින් කිව්වා වගේ මෙයාගේ නරක ගතිගුණ වෙනස් කරනවා කියන බලාපොරොත්තුවෙන්. හරියටම හරි. අන්නේ බොරු බලාපොරොත්තුෙන් ඔවුනේ දුක විඳගෙන ඉන්නවා. මේ නිසා ඊතා එක්මනින්ම විසුකුරු සම්බන්ධතාවල ටොක්සික් රිලේෂන්ෂිප්ස් වල සිරවීමේ විශාල අවධානමක් ඔවුන්ට තියෙනවා. ඒ කියන්නේ තමන්ගේම ආදරේ තමන්ටම හිරගයක් වෙනවා වගේ දෙයක්. එහෙනම් මේ වගේ මෘදු සීමාවන් තියාගන්න බැරි කෙනෙකුට වඩාත්ම ගැළපෙන්නේ මොන වගේ ලග්න හිමියන්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මේ සංවේදී බව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ නේද? මූලිකවම ගත්තොත් ජල මූල ද්‍රව්‍යයටම අයත් වෙන කටක සහ වෘශ්චික ලග්න හිමියන් ඕන්ට ඉතා හොඳින් ගැළපෙනවා. මොකද ඒ අය කතා කරන්නේ එකම හැඟීමල භාෂාව. අර වෝටර් සයන්ස් නිසා නේද? ඔව්. හැබැයි මෙතන ඊට වඩා ගැඹුරු ජ්‍යොතිෂමය රහසක් තියෙනවා. මීන ලග්නේ හත්වැන්න එහෙමත් නැත්නම් සහකරුවා හෝ විවාහයේ නියෝජනය කරන ස්ථානය වෙන්නේ කන්‍යා ලග්නය. කන්‍යා. ඒක පෘථිවි රාශියක් නේද? අන්න හරි. කන්‍යා කියන්නේ පෘථිවි මූලද්‍රව්‍යයට අයත් ඊටාම ප්‍රායෝගික බුද්ධිමත් තර්කානුකූල ලග්නයක්. පොඩ්ඩක් ඉන්න. මීන කියන්නේ හැඟීම් මත යපෙන පරිකල්පන ලෝකයක ඉන්න අය. කන්‍යා කියන්නේ තර්කය මත යපෙන අකුරටම වැඩ කරන අය. ඔව් ඉතින් මේ දෙගුල්ල කොහොමද ගැලපෙන්නේ? ඒක හරියට වතුරයි තෙලුයි වගේ නේද? බැලු බැල්මට එහෙම පෙනුනාට ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කොහමද? මීන ලග්න හිමියා අර හසේ පාවිමින් ඉද්දී ඔවුන් පොළොවේ පය ගස්සලා තියන්න පුරුවම් ප්‍රායෝගික නැංගුරමක් බවට පත්වෙන්නේ කන්‍යා ලග්න හිමියා. බැලන්ස් එකක් වෙනවා. හරියටම. මීන ලග්නයේ කවියක් ලියද්දී කන්‍යා ලග්නේ තමයි මතක් කරන්නේ අද විදුලි බිල ගෙවන්න తీරව කියලා. ඒ කියන්නේ මීන ලග්න හිමියාගේ ජීවිතයේ අඩුවෙන් තියෙන ප්‍රායෝගික බව එකතු කරලා ජීවිත සමබර කරන්න කන්‍යා රාශිය බලපෑම ඊටාම වැදගත්. පැහැදිලිවම ඒක එකිනෙකාගේ අඩුපාඩු පුරවා ගන්න අපූර්ව සංකලනයක්. ඒකනම් නියම කතාව. අර ප්‍රායෝගිකත්වය කියන අඩුව ඔවුන්ගේ සහකරුවාගෙන් ලබා ගන්නවා. ඉතින් අපි මේ විදිහටම ඔවුන්ගේ වෘත්තීය සහ මූල්‍යමය පැත්තට හැරුණොත් ඒකත් හරිම සිත් ගන්නා සුළු පැතිකඩක්. මේ තරම් ආදරයට මුල් තැන දෙන හැංගීම්බර මිනිස්සු කොහොමද මේ තරඟකාරී ආර්ථිකයක් තියෙන ලෝකේ සල්ලි හොයන්නේ? මට හිතෙන විදිහට මේ අය හුදෙක් මුදල් පස්සෙම හඹා යන ධනවාදීන් නෙවෙයි. කොහෙත්ම නැහැ. ඔවුන්ට රැකියාවකින් මුදල් වලට වඩා මානසික තෘප්තිය වැදගත් වෙනවා ඇති නේද? හරියටම. ඔවුන් තෝරගන්නේ සමාජයට සේවයක් වෙන තමන්ගේ හිතට සතුටක් දැනෙන වෘත්තීන්. අර අපි කලින් කතා කරපු වෛද්‍ය ඉගන්වීම වගේ දේවල්. ඔව්. වෛද්‍ය, ඉගැන්වීම, මනෝවිද්‍යාව උපදේශනය, හෝ ජලය ආශ්‍රිත වන නාවික සහ සංචාරක ක්ෂේත්‍ර වගේ දේවල් තමයි වුන් ගොඩක් වෙලාවට තෝරගන්නේ. හැබැයි ඉතින් ජීවත් වෙන්න සල්ලෙත් ඕනේ නේ. මූල්‍යමය පැත්ත කොහොමද? අන්න එතනදී ඊටාම පුදුම සහගත ජ්‍යොතිෂ්මය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මීන ලග්න හිමියන්ගේ ධන ස්ථානය, ඒ කියන්නේ දෙවැන්න සහ භාග්‍ය ස්ථානය වන නවවැන්න පාලනය කරන්නේ කුජ. එහෙමත් නැත්නම් අංගහරු ග්‍රහය විසින්. මොකක්? අංගහරු? ඒ කියන්නේ යුද්ධයට සහ ආක්‍රමණයට අධිපති ග්‍රහය? ඔව්, ඒක තමයි ඇත්ත. අර කරුණාවන්ත මෘදු මීන ලග්න හිමියාගේ සල්ලි පාලනය කරන්නේ සටන්කාමී අංගහරු. මේක මහා පරස්පරයක් නේද? අන්න ඒක තමයි මේ ලග්නේ තියෙන ලොකුම රහස. මීන ලග්න හිමියන්ට කවදාවත් නිකන් ඉඳලා සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහන්සි වෙන්නම ඕනේ. ඔව්, ඔවුන්ගේ ධනය රඳා පවතින්නේ ඔවුන්ගේම සෝත්සාහය සහ ධෛර්යය මත පමණයි. කවියෙක් සල්ලි හොයන්න නම් ඔහුට Tamanගේ මෘදු බව පැත්තකින් තියලා අංගහරුගේ තියෙන ඒ සටන්කාමී ධෛර්යවන්ත සන්නාහය ඇඳගන්න සිද්ධ වෙනවා. Tamanගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පුරුදු වෙන්න ඕනේ. හරියටම හරි. එහෙම අංගහරුගේ ගුණයෙන් වැඩ කළොත් විතරයි ඔවුන්ට ආර්ථික වශයෙන් දියුණු වෙන්න පුළුවන්. දෙනත් ග්‍රහ බලපෑම් කොහොමද තියෙන්නේ? ග්‍රහ බලපෑම් ගත්තොත් ලග්නාධිපති ගුරු, ධනාධිපති කුජ සහ සඳුන් කියන ග්‍රහයන් ඔවුන්ට ඊටාම සුබ ඵලගෙන දෙනවා. බාධා කරන ග්‍රහයොත් ඉන්නවද? ඕ, සිකුරු ග්‍රහයාගෙන් ඔවුන්ට දියුණුවට බොහෝ බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රවි සහ සෙනසුරු වැස්ථානය එමත් නැත්නම් 12 වෙන්න පාලනය කරන නිසා නිකරුණේ මුදල් නාස්ති වීමේ අවදානමකුත් තියෙනවා. ඒක ඇත්තටම ඇසරවන කාරණයක්.
තමන්ගේ සහජ ස්වභාවයට විරුද්ධව ගිහින් සටන් කළොත් තමයි ඔවුන්ට මූල්‍යමය සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඔව්, ඒක වෙනස්ම අත්දැකීමක් ඔවුන්ට. ඉතින් මේ වගේ ජීවිතේ පුරාම තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වටපිටාවේ අය වෙනුවෙන් මෙතරම් වෙහෙසෙන හැඟීම්බර වෙන මේ මිනිස්සුන්ගේ ශාරීරික සෞඛ්‍යයට මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම මේ මානසික බර උන්ගේ ඇඟට බලපාන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම බලපානවා. ජ්‍යොතිෂයේදී මුළු රාශි චක්‍රයම මිනිස් සිරුරකට සමාන කරනවා. අපි ඒකට කියනවා කාලපුරුෂයා කියලා. කාලපුරුෂ සංකල්පය. මේ විශ්වීය මිනිස් සිරුරේ හිස නියෝජනය කරන්නේ පළම රාශිය වන මේෂ ලග්නයෙන්. ඒ විදිහට පල්ලෙහාට ආවම අවසාන රාශිය වන මීන ලග්නයෙන් නියෝජනය කරන්නේ කාලපුරුෂයාගේ දෙපා. ඊට වඩා කකුලල අමාරු වෙනවද? හරියටම හරි. ඒ නිසාම මීන ලග්න හිමියන්ට ජීවිත කාලය පුරාවටම පාදාශ්‍රිත ආබාධ වේදනාවන් ඇතිවීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. වෙන මොන වගේ රෝග දෙන්න පුළුවන්? ඔවුන් ජල රාශියක් නිසා සෙම් රෝග, පෙනහෙළු ආශ්‍රිත සහ ජලය ආශ්‍රිත රෝග ගැන නිතරම පරිස්සම් වෙන්න ඕනේ. අර මානසික ආතතියත් බලපාන ඇඳිලේද? අනිවාර්යෙන්ද. මේ ඔක්කොමට වඩා භයානකම දේ තමයි ඔවුන්ගේ සැබෑ සතුරා ඉන්නේ ඇඟේ නෙවෙයි මනසේ. අර ඕවර් තින්කින් නිසා? ඔව්. අධික ලෙස සිතීමේ සහ අන් අයගේ දුක Tamanගේ ක්‍රය ගැනීමේ පුරුද්ද නිසා ඇතිවෙන මානසික ආතතිය උන්ව අභ්‍යන්තරයෙන්ම ලෙඩ කරනවා. මේ කියන්නේ තමන්ගේ මනසට වැටක් බැඳ ගන්න එක තමයි ඔවුන්ගේ ප්‍රධානම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය. හරියටම හරි. හරි. එහෙනම් අද මේ කතා කරපු හැමදේම එකතු කරලා බැලුවොත් මීන ලග්න හිමියන් වෙනුවෙන් තියෙන ලොකුම ජීවිත පාඩම මොකද්ද? මට හිතෙන විදිහට Tamanගේ මේ තියෙන මෘදු කරුණාවන්ත හදවත තමයි ඔවුන්ගේ ලොකුම ශක්තිය. ඔව්. ඒක තමයි ඔවුන්ගේ සුපර් පවර් එක. හැබැයි ඒ ශක්තිය නිසාම අන් අය වෙනුවෙන් Tamanවම විනාශ කර නොගත යුතුයි කියන එක ඔවුන් තේරුම් ගන්න ඕනේ නේද? අර සමබරතාවය ඔවුන් ඉගෙන ගන්නම ඕනේ. ඔබ හරියටම නිවැරදි තැන ස්පර්ශ කළා. ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ යතුරු තියන්නේ ඔය සමබරතාවය ඒවතඳ බැලන්ස් එක මතයි. කරුණාවයි බුද්ධියයි බැලන්ස් කරන්න ඕනේ. ඔව්. තමන්ගේ හදවතේ තියෙන අපරිමිත කරුණාවත් මේ ලෝකයේ තියෙන රළු යථාර්ථයට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රායෝගික බුද්ධියත් අතර නිවැරදි සමබරතාවයක් ඇති කරගන්න දවසට අර කන්‍යා ලග්නයෙන් දලා ප්‍රායෝගිකත්වයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න දවසට මීන ලග්න හිමියෙකුට මේ ලෝකයේ ඉහළම සාර්ථකත්වයට යන්න පුළුවන් වෙනවා. අද සිදු කළ මේ ගැඹුරු කතාබහ තුළින් මීන ලග්න හිමියන්ගේ අභ්‍යන්තර ලෝකය, ඔවුන්ගේ හැසිරීම්, දුර්වලතා සහ ඔවුන්ගේ සැඟවුණු ශක්තියින් ගැන ඊටම අපූර්ව පුළුල් අවබෝධයක් අපිට ලබා ගන්න පුරුවන් වුණා. ඒක නම් ඇත්ත. ඇත්තටම ඔවුන් කියන්නේ සමාජයට නැතුවම බැරි මේ රළු ලෝකය තමන්ගේ ආදරයෙන් සහ කලාවෙන් ලස්සන කරන අපූර්ව මිනිසුන් කොට්ටාසයක්. අපි අද කතාබහ අවසන් කරන්න කලින් මීන ලග්න හිමියන් ගැන සිතා බලන්න වටින ඊටා ගැඹුරු අලුත් මානයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ මොකද්ද? මීන ලග්නය කියන්නේ රාශි චක්‍රයේ 12 වෙනි සහ අවසාන ලග්නය. මේ අයව බොහෝ විට හඳුන්වන්නේ රාශි චක්‍රයේ ඉන්න පැරණිතම ආත්මයන්. එහෙමත් නැත්නම් old souls විදිහට. පැරණිතම ආත්මයන්. ඔව්. සමහර විට මේ අය මෙතරම් සංවේදී වෙන්නත් අනිත් අයගේ දුක තමන්ගේ කරගන්නත් හේතුව ඊට කලින් තියෙන මේෂයේ ඉඳලා කුම්භය දක්වා ලග්න 11ෙම තියෙන සියලුම හැඟීම්වල, අත්දැකීම්වල සහ වේදනාවන්ගේ බර ඔවුන් උපතින්ම තමන්ගේ ආත්මය ඇතුලේ අරගෙන එන නිසා වෙන්න බැරිද? හම්මෝ, ඒක මාර සිතුවිල්ලක්. අන්න ඒ නිසායි උන්ට ඕනෑම කෙනෙක්ගේ දුකක් තේරුම් ගැනීමේ සහජ හැකියාව තියෙන්නේ. වගේම අන්න ඒ නිසායි ඔවුන්ට මේ ලෝකේ රළු යථාර්ථය දරාගන්න බැරුව ඔවුන්ගේම නිහඬ සුන්දර පරිකල්පන ලෝකයේ ඇතුලේ සැඟෙවෙන්න මේ තරම් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක නම් ඇත්තටම අපේ හිතට තදින්ම දැනෙන කතාබහ ඉවර වුණාට පස්සේ දිගින් දිගටම හිතන්න යොමු කරන පුදුමාකාර සිතුවිල්ලක්. අර ලග්න 11කම බර සහ අත්දැකීම් දරාගෙන ඉන්නවා කියන එකම කොයිතරම් ගැඹුරුද? ඇත්තටම ඒක හරිම ගැඹුරුයි. ඔවුන්ගේ නිහඬ බැලීම පිටිපස්සේ තියෙන කතාව දැන් අපිට ගොඩක් පැහැදිලි. ඉතින් අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණ සැමට බොහොම ස්තුතියි. තවත් මේ වගේම රසවත් වගේම ජීවිතේ දිහා අලුත් විදිහට බලන්න පුරුදු කරන මාතෘකාවකින් ඉදිරියේදී නැවත හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.